අපේ බයිනන්ස් account එකේ මුදල් කොහොමද අපි අපේ බැංකු ගිණුමකට withdraw කරගන්නේ කියලා මේ වීඩියෝ එකේදී කතා කරමු. මුලින්ම ආයිබෝවන් ඔයාලා හැමෝටම කිව්ව විදියට කොහොමද බයිනන්ස් account එකේ තියෙන අපේ මුදල් අපේ මොනවාම හරි තියෙන ක්‍රිප්ටෝ අදාළ USDT වෙන්න පුළුවන්, Bitcoin වෙන්න පුළුවන්, වෙනත් coin එකක් වෙන්න පුළුවන්. ඒ විදියට තියෙන අපේ මුදල් අපේ ලංකාවේ බැංකු ගිණුමකට withdraw කරගන්න කියලා තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් Binance P2P trading sell order එකක් කොහොමද නිවැරදිව create කරගෙන ඒක success කරගන්නේ කියලා තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වැඩි කතා නැතුව අපි බලමු කොහොමද මේ දේ කරන්න කියලා. P2P trading වලින් sell order එකක් create කරගෙන අපේ මුදල් withdraw කරගන්න විදිය ඔයාලට පියවරෙන් පියවර කතා කරන්න කලින් මේ අදාළ order එකක් create කරන්න කලින් ඔයාලා දැනගන්න ඕනි බලන්න ඕනි කාරණා කිහිපයක් බොහොම කෙටියෙන් කතා කරලා ඉමු. එතකොට දැන් මෙතැන්දී ඔයාලා peer to peer trading හරහා ඔයාලගේ මුදල් withdraw කරගන්න ඒ අදාළ සේවාදායකයෙක් තෝරා ගන්නකොට එයාගේ success rate එක කොහොමද වෙන්නේ? ඒ වගේම එයා කරලා තියෙන trade ප්‍රමාණය ගැන ඔයාලා බලන්න ඕනේ. ඒ වගේම එයාගේ limit එක කොයිතරම්ද? එයා අවම මුදලක් විදියට කොච්චර මුදලකට support කරනවද? ඒ වගේම එයාගේ වැඩිම මුදල කොච්චරද කියන එක ගැන ඔයාලා බලන්න ඕනේ. එතකොට ඔයාලා මුදල් withdraw කරන්න බලාපොරොත්තු වෙනකොට ඔයා ගාව තියෙන මුදලට ආසන්න මුදලක් තියෙන කෙනෙකුගේ ලිමිට් එකක් තියෙන කෙනෙක් ඔයා තෝරා ගන්න එපා. ඊට වඩා වැඩිපුර තියෙන කෙනෙක් තෝරා ගන්න. එහෙම නැති වුණොත් ඔයාලගේ අදාළ order එක cancel වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ලොකුවට මේ දේවල් ගැන කතා කරන්න දෙයක් නැහැ. බලන්න තියෙන්නේ මෙයාගේ success rate එක කොයිතරම්ද? ඒ වගේම මෙයා කරලා තියෙන trade ප්‍රමාණය මෙන්න මේ කාරණා ගැන බලන්න. Binance එකේ ආරක්ෂාව ඔයාලගේ අදාළ ගනුදෙනුවට තියෙනවා. ඒ නිසා බය නැතුව මේ දේවල් කරන්න පුළුවන්. හරියට අර කාරණා ගැන සැලකිලිමත් වෙලා තිබුණොත්. ඉතින් ඒ ගැන බලන්න මොන හරි නොතේරෙන තැනක් තියෙනවා නම් අපහැදිලි තැනක් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම WhatsApp එකට එන්න. ඔයාට මම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා මට පුළුවන් විදිහට. මෙතන ඉඳන් අපි බලමු කොහොමද P2P trading වලින් sell order එකක් create කරගන්නේ කියලා. හරි මුලින්ම මේ විදිහට ඔයාලගේ Binance account එකට login වෙලා ඔයාගේ account එකේ dashboard එකට ආවම ඔයාට මෙතනදී ඔයා කලින් P2P trading භාවිතා කරලා තියෙනවා නම් dashboard එකේදී P2P trading පෙන්වුම් කරන්න ඉඩ තියෙනවා. එහෙම නැතිනම් ඔයාට P2P option එක පෙන්වුම් කරන තැනට යන්න පුළුවන්. මෙතනදී මේ උඩින් පෙන්වුම් කරලා තියෙන ඔයාගේ profile icon එක click කරගන්න ඕනි. ඔයාට පේනවා මෙතන කහ පාටින් තියෙන උඩින්ම එතන click කළාට පස්සේ ඔයාට එතන පහළට යනකොට බලා ගන්න පුළුවන් P2P trading කියලා recommended යටතේ පෙන්වුම් කරලා තියෙනවා. අපි මෙන්න මෙතන click කරගන්න ඕනේ P2P trading option එකට යන්න. P2P trading section එකට ආවහම දැන් මෙතනදී අපි buy or sell order එකක් create කරගන්න කලින් අපි P2P trading වලට ගැලපෙන payment method එකක් link කරගන්න ඕනි. මේක ඔයාලට කරගන්න පුළුවන් P2P trading section එකේදී. මේ පහලින් තියෙන menu එකේ ඔයාලා එහාට යනකොට බලා ගන්න පුළුවන් profile කියලා වෙනම section එකක් තියෙනවා. profile වලට ආවහම ඔයාලට එතනදී පහළට යනකොට බලා ගන්න පුළුවන් payment method කියලා පෙන්වුම් කරලා තියෙනවා. ඔයාලා මෙතන click කරගත්තාම දැනට payment method එකක් link කරලා තියෙනවා නම් ඒ අදාළ payment method පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම පහළට යනකොට තියෙනවා add payment method කියලා කහ පාටින් බටන් එක. ඔයාලට පුළුවන් මෙතන click කරගන්න. එතන click කළාම දැන් ඔයාලා මෙතනදී search කරන්න ඕනි ඔයාට අවශ්‍ය වෙන payment method එක මොකක්ද කියලා. දැන් ලංකාවේ bank account එකක් link කරනවා නම් ඔයා මෙතනදී search කරන්න ඕනි bank transfer කියලා. එහෙම search කළාම ඔයාට bank transfer විදිහට විවිධ option පෙන්වුම් කරනවා මෙතනදී. ඔයා ඒ තෝරා ගන්න ඕනි මෙතනදී bank transfer කියලා single option එකක් තියෙනවා. වෙන කිසිම වචනයක් නැතුව bank transfer කියලා විතරක් ඔයාට එක වචනයක් බලා ගන්න පුළුවන් එක option එකක් තියෙනවා. අන්න ඒක ඔයාලා තෝරා ගන්න ඕනි. ඒ විදිහට bank transfer කියන option එක තෝරා ගත්තාම මෙතනදී ඔයාට සම්පූර්ණ කරන්න තියෙන විස්තර ටිකක් තියෙනවා. එතනදී name එක ඇවිල්ලා තියෙනවා. ඔයාගේ Binance account එක හදලා තියෙන verify කරලා තියෙන name එක උඩින් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයාට දැන් සම්පූර්ණ කරන්න තියෙනවා bank account number එක සම්පූර්ණ කරන්න තියෙනවා. මේක නිවැරදිව බලලා ඔයාට සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම bank name එක සම්පූර්ණ කරන්න තියෙනවා. ඒ වගේම bank account එක open කරපු branch එක ඔයාට මෙතනදී සම්පූර්ණ කරන්න පුළුවන්. අවශ්‍ය නම් ඒක අත්‍යවශ්‍ය නැහැ. නමුත් branch එක දාලා තියෙන එක හොඳයි. ඒ වගේම පහළට යනකොට IBAN කියලා option එකක් තියෙනවා. ඒක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නැති වුණා කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ වගේම QR code කියලා තියෙනවා. ඒකත් අත්‍යවශ්‍ය නැහැ. දැම්මේ නැහැ කියලා ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියන එක අනිවාර්යයෙන්ම කියන්න ඕනි. අනිවාර්යයෙන්ම බලන්න ඕනි bank account number එක bank name එක කියන මෙන්න මේ දෙක ඔයාලා නිවැරදිව පරීක්ෂා කරලා බලලා මෙතන enter කරගෙන confirm කරගෙන ඔයාගේ payment method එක ඔයාගේ P2P section එකට link කරගන්න පුළුවන් මෙතනදී. හරි දැන් අපි නැවතත් යමු P2P section එකේ home section එකට ගිහිල්ලා අදාළ order එකක් create කරගන්නේ කොහොමද කියලා බලමු. P2P section එකට ආවම දැන් අපි මුලින්ම තෝරා ගන්න ඕනේ මෙතනදී අපි USDT buy කරන්නද හදන්නේ
එහෙම නැත්නම් USDT විකුණුම් කරලා ඒ මුදල් අපේ බැංක් account එකට ලබා ගන්නද හදන්නේ කියන එක මුලින්ම තෝරා ගන්න ඕනි. දැන් ඔයාලට උඩින් පෙන්වුම් කරලා තියෙනවා buy the sell the කියන එක මාරු කර ගන්න පුළුවන්. දැන් අපි හදන්නේ ඔයගලන්ට මුලින්ම කිව්ව විදිහට අපේ Binance account එකේ තියෙන මුදල් බැංක් account එකට withdraw කරගන්න. ඒ නිසා sell option එක පැත්තට මාරු කරගන්න ඕනි. ඒ වගේම එතනින් එහා පැත්තේ තියෙනවා ඔයාගේ currency එක මොකක්ද කියලා ඔයාලට තෝරා ගන්න දෙනවා. මේක බොහෝ දුරට ලංකා රුපියල් වලින් එනවා. එහෙම ඇවිල්ලා නැත්නම් ඔයාලට මෙතන currency කියන තැන ක්ලික් කරලා අදාළ currency එක search කරලා LKR කියලා search කරලා ඔයාගේ currency එක විදිහට LKR තෝරා ගන්න පුළුවන්. ඒ දෙකෙන් පස්සේ දැන් ඔයාලට කරන්න තියෙන්නේ වීඩියෝ එකේ මම ඔයාලට කිව්වා සැලකිලිමත් වෙන්න ඕනි කාරණා කිහිපයක්. එතනදී කිව්වේ අදාළ මේ සේවා සපයන්නාව තෝරා ගැනීමේදී තියෙන අපි බලන්න ඕනි දේවල් මොනවද කියන එක. මෙයාගේ ට්‍රේඩ් ප්‍රමාණය, ඒ වගේම සක්සස් රේට් එක, ඒ වගේම ලිමිට් එක, කොච්චර USDT ප්‍රමාණයක් මෙයා ගාව අවైలබල් තියෙනවද, ඒ වගේම මෙයා සපෝට් කරන පේමන්ට් මෙතඩ් එක මොනවද කියන එක. මෙන්න මේ කාරණා ඔයාලා බයි කිරීමකදී වගේම සෙල් කිරීමකදී අනිවාර්යයෙන්ම බලන්න ඕනි ඕඩර් එකක් ක්‍රියේට් කරගන්න කලින්. ඒ විදිහට බලලා ඔයාට කැමති කෙනෙක් මෙතනදී තෝරා ගන්න පුළුවන්. දැන් මට ගැලපෙන කෙනෙක් මම මෙතනදී තෝරා ගන්නවා. මගේ මුදලට ගැලපෙන කෙනෙක් මම මෙතනදී විත්ඩ්‍රෝ කරගන්න බලාපොරොත්තු වෙන්නේ USDT 10කට අදාළ ඒ ලංකා රුපියල් ප්‍රමාණයක් තමයි මගේ බැංක් account එකට විත්ඩ්‍රෝ කරගන්න හදන්නේ. ඒ මුදලට ගැලපෙන ඒ ලිමිට් එකට ගැලපෙන කෙනෙක් දැන් මම මෙතනදී තෝරාගෙන ඕඩර් එක ක්‍රියේට් කරගන්නවා. අපිට ගැලපෙන සේවා සපයන්නේ එහෙම නැත්නම් බයර් කෙනෙක්ව තෝරාගෙන අපි එතනදී තියෙන සෙල් බටන් එක ක්ලික් කළාට පස්සේ මේ විදිහට ඔයාලට පෙන්වුම් කරනවා බලා ගන්න පුළුවන් sell USDT. ඒ වගේම ඒ අදාළ බයර් ඔයාලට ගෙවීම් කරන ලංකා රුපියල් රේට් එක උඩින්ම පෙන්වුම් කරලා තියෙනවා. ඒ වගේම දැන් ඔයාලට එන්ටර් කරගන්න පුළුවන් ඔයා විත්ඩ්‍රෝ කරගන්න බලාපොරොත්තු වෙන සෙල් කරන්න බලාපොරොත්තු වෙන USDT ප්‍රමාණය USDT වලින්ම එන්ටර් කරන්නත් පුළුවන්, ලංකා රුපියල් වලින් එන්ටර් කරගන්නත් පුළුවන්. ගොඩක්ම පහසුයි USDT වලින්ම එන්ටර් කරගන්න එක. දැන් මම මෙතනදී සෙල් කරන්න බලාපොරොත්තු වෙන්නේ USDT 10ක මුදලක්. ඒ නිසා USDT 10යි කියන එක මම මෙතනදී එන්ටර් කරගන්නවා. එහෙම එන්ටර් කළාම ඔයාට ලැබෙන මේ බය ගෙවීම් කළ යුතු එයාගේ රේට් එක අනුව ඔයාට ගෙවීම් කළ යුතු මුදල ඔයාට ලංකා රුපියල් වලින් පහලින් පෙන්වුම් කරලා තියෙනවා. දැන් මගේ මුදල ඔයාට බලා ගන්න පුළුවන් 3165යි 768ක් විදියට තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ඉතින් මේ මුදලම එයා මට ගෙවීම් කරන්න ඕනි. හරි. මේ ටික ඔයාට පරීක්ෂා කරලා බලලා ඔයාගේ පේමන්ට් මෙතඩ් එකත් පහලින් පෙන්වුම් කරලා තියෙනවා. මේ තොරතුරු ටික පරීක්ෂා කරලා බලලා ඔයාට පුළුවන් පහලින් තියෙන place order කියන බටන් එක ක්ලික් කරලා ඔයාගේ order එක, ඔයාගේ sell order එක create කරගන්න. ඒක ඔයාලා ක්ලික් කළාට පස්සේ order එක create වුණාට පස්සේ අපි එක්කන් එනවා pending buyers payment කියන මේ page එකට. pending buyers payment කියන page එකට ආවහම ඒ වගේම දැන් අපි sell order එකක් create කරගෙන තියෙන්නේ. මේ විදිහට order එකක් create කරගත්තාම ඒ order එක complete වෙන්න විනාඩි 15ක කාලයක් තමයි මෙතනදී ලබා දෙන්නේ. ඒ විනාඩි 15 ඇතුළත මේ buyer අපිට මේ මුදල ගෙවීම් කරනවා. ඔයාට මේ අදාළ buyer එක්ක මේ අදාළ සේවා සපයන්නත් එක්ක සම්බන්ධයක් ඇති කරගන්න පුළුවන්, පොඩි කතා බහක් ඇති කරගන්න පුළුවන්. chat එක තියෙනවා. chat එකට ගිහිල්ලා මෙයාට පොඩි message එකක් දාලා යත් එක්ක කතා බහක් ඇති කරගන්න පුළුවන්. දැන් මම තෝරාගත්ත කෙනා නම් මේ විදිහට please wait කියලා පෙන්වුම් කරලා තියෙනවා. මම එතනදී okay කියලා message එකක් දාලා තියෙනවා. එතනින් එහාට මම මොකුත් කතා කරන්න ගියේ නැහැ. මෙතනදී වැදගත්ම වෙන දේ තමයි මේ අදාළ සේවාව genuine විදියට සපයන නිවැරදි buyer කෙනෙක්ව, නිවැරදි seller කෙනෙක් වෙන්න පුළුවන්. අතනදී ඔයාලා buy කරනවා නම් USDT අනික් ඔප්ෂන් එකේදී ඒ විදිහට ට්‍රේඩ් ප්‍රමාණය, සක්සස් රේට් එක මෙන්න මේ කාරණා ගැන බලලා මේ සේවාව genuine විදියට සපයන කෙනෙක් තෝරා ගන්න කියලා මම ඔයාලට නැවතත් කියනවා මෙතනදී. ඉතින් මම ක්‍රියේට් කරගත්ත සෙල් ඕඩර් එකට අදාළව මට ලැබිය යුතු මුදල වෙන $10ට අදාළව මට ලැබිය යුතු මුදල 3165.768ක මුදල පෙන්වුම් කරපු මුදල මට විනාඩි 5ක් 6ක් වගේ යනකොට මගේ බැංක් account එකට ක්‍රෙඩිටඩ් වුණා. ඔයාට ඒ විදිහට ක්‍රෙඩිට් වෙනකොට මෙච්චර මුදලක් ඔයාගේ බැංක් account එකට ලැබුණා කියන මැසේජ් එකත් ඒ වගේම ඔයාගේ Binance account එකේ මෙච්චර මුදලක් සෙල් වුණා කියන එක P2P order එකට අදාළව මෙච්චර මුදලක් සෙල් වුණා කියන එකත් ඔයාට මැසේජ් එකක් notification එකක් පෙන්වුම් කරනවා. ඒ විදිහට පෙන්වුම් කළාට පස්සේ තව දෙයක් කියන්න තියෙනවා. දැන් ඔයාට බැංක් account එකෙන් බැංක් එකෙන් මැසේජ් එක එන්නේ නැතිනම් මුදල් ආවට පස්සේ ඔයාට පුළුවන් online banking තියෙනවා නම් ඔයාගේ බැංක් account එකට login වෙලා බලන්න මේ විදිහට මුදලක් ඔයාට received වෙලා තියෙනවද, credit වෙලා තියෙනවද කියන එක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න මෙතනදී crypto ටික release කරන්න කලින්. ඒ විදිහට check කරලා බලලා ඔයාට පුළුවන් පහලින් පෙන්වුම් කරන payment received කියන බටන් එක click කරලා ඔයාගේ crypto ප්‍රමාණය මේ buyer-ට release කරන්න පුළුවන්. දැන් මට නම් මේ මුදල මගේ bank account එකට received වෙලා තියෙන්නේ. ඒ නිසා මගේ crypto ප්‍රමාණය මේ buyer-ට මම release කරනවා දැන් මේ විදිහට.
එතනදී payment received button එක ක්ලික් කළාම ඔයාට මේක නැවතත් confirm කරන්න තියෙනවා. එතනදී ඔයාට පහලින් තියෙනවා මේ දෙවෙනියට තියෙන option එක I have verified that the payment ඔයාට පෙන්눔 කරපු මුදල has been received from කියලා ඒ අදාළ සේවා සපයන්නගේ නමත් එක පෙන්눔 කරනවා. ඒක ඔයාට ක්ලික් කරලා මෙතනදී verify කරගන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් ඔයාට පෙන්눔 කරයි තවත් verification එකක්. ඒකත් ඔයාට මේ මුදල ලැබුණා කියන එක ක්ලික් කරගෙන මම මේ පෙන්눔 කරලා තියෙන විදිහට ඔයාගේ fingerprint එකෙන් එහෙම නැත්නම් pass key එකෙන් ඔයාට මේක verify කරලා ඔයාගේ crypto ප්‍රමාණය අදාළ බයට රිලීස් කරන්න පුළුවන්. ඒ වගේම මේ P2P order එකත් සක්සස් කරගන්න පුළුවන්. මේ විදිහට අවසානයේදී මම ඔයාලට පෙන්눔 කරලා තියෙනවා මට බැංකුවෙන් ආපු මැසේජ් එක මේ මුදල ලැබුණා කියලා මට ඇවිල්ලා තියෙන මැසේජ් එක. ඉතින් මම මේක පෙන්눔 කළේ ඔයාලට Binance P2P trading හරහා ගොඩක්ම ආරක්ෂිතව ඔයාලට මුදල් withdraw කරගන්න පුළුවන් කියන එක තහවුරු කරන්නයි අවසානයේදී මේක ඔයාලට පෙන්눔 කළේ. අද වීඩියෝ එකේදී කතා කරපු කොහොමද Binance account එකේ තියෙන අපේ crypto ලංකාවේ bank account එකකටම withdraw කරගන්න කියලා ඔයාට අවබෝධ වුණා කියලා මම හිතනවා. Binance P2P trading වලදී ඔයාට ගැටලුවක් වෙන තැනක් තියෙනවා නම් අපහැදිලි තැනක් තියෙනවා නම් ඔයාට help එකක් ඕනේ නම් පහලින් comment එකක් දාන්න. ඒ වගේම WhatsApp එකට එන්න. මට පුළුවන් විදියට ඔයාට අනිවාර්යයෙන්ම උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. මතක් කරනවා අපිත් එක්ක එකතු වෙලා නැත්නම් channel එක subscribe කරලා bell icon එකත් click කරලාම තියාගන්න. ඒ වගේම වීඩියෝ එක උදව්වක් වුණා නම් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. තවත් කාට හරි දැනගන්න මේ දේවල් වල උනන්දු කෙනෙකුට දැනගන්න වීඩියෝ එක share කරන්න ඔයාගේ community එක. ගිහින් එන්නම් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.